කොහොමද සුබ දවසක් ඔයාලට. ඉතින් ඔන්න ඉතින් අදත් මම වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලා මගේ පරණ ඉස්සෙල්ලා කලින් වීඩියෝ බලලා තිබ්බ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලන්නේ සබස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඉතින් අපිට ඔයාලා කියන අඩුපාඩු අපිට හදාගන්න අපි කැමතියි. ඉතින් ඒ වගේම ඉතින් සබස්ක්‍රයිබ් කරන්න කියලා තමයි අපි නැවත වතාවක් ඉල්ලන්නේ. ඉතින් ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. මම අද ආවේ පුස්සල වින්න දෙහිඅත්ත කන්නේ පුස්සල වින්න කියන ගම්මානේ ඉඳන් ඒ පාර දිගට ඒ කියන්නේ මේ ඇල දිගට ආපු ටිකේ අපි ඔයාලට පෙන්වන්න දාන්නම් මේ වීඩියෝ එකේ. ඉතින් ලස්සන තැන් අපිට හම්බුණා. අලි හම්බුණා. ඒ වගේම ඒක මාමා කෙනෙක් හම්බුණා. ඒත් එක්ක අපි ටිකක් වෙලා කතා කර කර හිටියා. මේ තියෙන මේ තියෙන ස්වභාවය ගැන, ඒ කියන්නේ පරිසර ස්වභාවය මන් නැත්නම් අලිගේ ප්‍රශ්න ගැන. ඉතින් ඒ වගේ දේවල් අපි කතා කරා. ඉතින් පාර දිගට එනකොට අපිට හම්බුණ විශේෂ දේවල් අපි දාලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඉතින් ඔයාලා අපේ වීඩියෝ බලන්න. ඉතින් බලනවා වගේම අපිව සබස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලා කියන අඩුපාඩු අපි හදාගෙන ඉස්සරහට යනවා. ඉතින් මේ ගොඩක් සතුටුයි ඉතින් මේ වීඩියෝ එක දාන්න ලැබීම ගැන. ඉතින් මේ තියෙන්නේ දෙහිඅත්ත කණ්ඩිය පුස්සල වින්න ඉඳන් එනකොට ඒ ඇල දිග එනකොට ඇල බන්ඩි දිග එනකොට තියෙන මේ විශේෂ අවස්ථා ටිකක් තමයි මේ YouTube එකේ දාන්නේ. ඉතින් ඔයාලා බලලා හොඳ වගේම අපිට නරකත් කියන්න. අපි ඔයාලගෙන් අහලා අපි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. හරි. බලන්න අපේ වීඩියෝ එක. මේ තියෙන්නේ හේන් ගොතන එනාඩිගල දෙහිඅත්ත කණ්ඩිය එනාඩිගල. පැත්තේ තියෙන්නේ මාදුරුවය රක්ෂිත වනෝද්‍යානය. මේ පැත්තේ කට්ටිය මේ ඇල ප්‍රධාන ඇල මේක. මේ තමයි පාර. මොකද කියන්නේ ලස්සනද? ඉතින් අලි ඉන්නවා අනිවාර්යයෙන්ම සවස් 5 ඉදිරිදී ඉන්නවාමයි තමයි. කුඹුරු පගා කරලා තියෙනවා. හරි ලස්සනයි. ඉතින් මේ කැලේ මැද මේ පැත්තේ කැලේ, මේ පැත්තේ මේ පාර, මේ ඇල ලස්සනයිද? හරිම ලස්සනයි. ඉතින් හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. බලන්න මේ පැත්තේ යායක් තියෙනවා. ඒ මෙතන ආස බලන්න ඔක්කොටම වඩා මේ පැත්තේ කැලේ හරි ලස්සනයි. සමහර අවස්ථාවලදී අලිත් ඉන්නවා. මෙච්චර ඉතින් එහෙම යනවා නිතරම වගේ මේ පාරේ. පාර නම් ටිකක් කැඩිලා තියෙන්නේ. ගොඩක් දුරට ඉතින් මේ මිනිස්සු ඉතින් මේ ගොවිතැන් කටයුතු ඒ වගේම කිරි ගොවි පාලනය මේ දේවල් තමයි කරන්නේ. පාලමක් තියෙනවා මේ මාදුරුවේ රක්ෂිත වනෝද්‍යානය මේ පැත්තේ. මේ ඇල වට්ටාලෙකුත් තියෙනවා. ඔයාලට දකින්න පුළුවන්. මාර ලස්සන ඉතින් පරිසරයක් තියෙන්නේ. ගමේ ජීවිතය ඉතින් ඔහොම තමයි. බලන්නකො වටපිටාව මේ මාදුරුවේ රක්ෂිත වනෝද්‍යානය තමයි මේ තියෙන්නේ. මේ පැත්තෙන් බැලුවොත් මිනිස්සු ගොඩක් දුරට ගොවිතැන් කටයුතු කරලා තියෙනවා. මේ හරි ලස්සන පරිසරයක් තියෙන. ඉතින් හවස 4-5 වගේ වෙද්දි හරිම මේ බයයි. ඉතින් මොකද අලින් මේ පැත්තට එන වගේ ඌරෝ. ඊට පස්සේ ඉතින් මෝනන් මේ පැත්තට මම හිතන්නේ එන්නේ නැතුව ඉතින් මේ වගාබිම් පැත්තට මේ අට්ටාල ගහගෙන ඉන්නේ. ඉතින් මේ අට්ටාලේ ඉඳන් මේ පැත්තේ කැලේ දිහා බලන් ඉන්නවා අලි එනවද කියලා. ඉතින් හවසට තමයි ඒක කරන්නේ ගොවි ජනතාව. ඉතින් මේ කම්බි වැටකුත් තියෙනවා මෙතන. මේ මාමා කෙනෙක් හම්බුණා. පොඩ්ඩක් කතා කරමු බලන්න මාමත් එක්ක. අලි එන්නව නේ මාමා? අලි නම් ඉතින් ආයේ අපි අත් කරගත්තේ උවාගෙන ඉන්නවනේ. ඔව්. මෙතනත් ඉන්න එක්කනේ නේද? ඔතන දැන් දෙන්නෙක් ඉන්නේ උන් හීලා අලි වගේ. හීලා ඇලිනේ. ඔව්.
ඒ කියන්නේ මාත් මන් දැක්ක අතන පාලම උඩත් හිටිය. ඔය දෙන්න තමයි ඉන්නේ. එහෙමද? පැටව් දෙන්නෙක්. පැටවුද කුරුවලිද? නෑ පැටව් දෙන්නෙක් ඉන්නේ. හා හා හා. ගෙනත් දාපියවුන් පැටව් දෙන්නෙක් ඉන්නේ. හා ඔව්. මිනිස්සු උණ්ඩ හුරුයි. මං දැන් ඔය කන්න දීලා ආවේ. ඔයා ගියා ඒගොඩට? ඔව්. දැන් කන්න දුන්නේ දැන් මොන හරි ගෙනාලා උන් කන්න දෙනවා. කනවා කැමති. කතා කරා නම් එනවා වගේ ඉන්නේ. හා හා හා. ඒ සතුනේ උන්නේ නම් කාර්යයක් නෑ. හා හා. අර ලොකු අලිය ආපු ගමන් ඉතින් කොහොමද ඒ කුඹු කාලා යන්නේ එන්නේ. උන් පැටව් දෙන්න නම් එහෙම කාර්යයක් නෑ. ඔය කම්බිලට් ඇවිදින් ඔය දීපියක් කාලා ඔය පාඩුවේ ඉන්නවා. හා හා නේද? උන් දෙන්න අයිනෝ නේ මේ පැත්තට. අනිකා නේද? කොයි ද කොයි එන්න බෙන්දෙන්ද අනිකා එනවද ඔහොම කියද්දි? එන්න පාද යෝනන්ද නෑ එන්න 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 ඔයාලට බලන්න පුළුවන් ඉතින් එයාලා ඉන්නවා. හීලයිනේ. හීලා මෙවුන් දෙන්න හීලා. හොඳම හීලා සත්තු දෙන්නේ. ඉතින් මං හිතන්නේ කොහේ හරි මේ හිටපු දෙන්නෙක් ගෙනත් දාලා ඇත්තේ මේ වන්ජීවිකේ මහත්තු දමුත් ඔය ඇවිල්ලා ගියේ බලාගෙන. නේ. ඉතින් හරිම ලස්සන දසුණක් අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙනවා කියලා කතාවක් කියනනේ. මේ අලි පැටව දෙන්නේ. එයාලා හරිම පාඩුවේ ඉන්නේ. ඉතින් කිසි කරදරයක් නැහැ. මේ පැත්තේ ගම්මාන නෙමෙයි. ගොඩක් දුරට ඉතින් මේ ගම්මානවල මිනිස්සු ඉතින් ගොඩක් අලිත් එක්ක තමයි ගැටිලා ඉන්නේ. ගොවිතැන්පත් ආරක්ෂා කරගෙන මේ අලි නම් හීලය කියලා තමයි අර අයියා කිව්වේ. බලන්නකො පාඩු ඉන්න හැටි කිසිම හැලමොල්මනක් නැතුව දෙන්නෙක් ඉන්නවා මෙතන. ඉතින් අපි මෙතනින් යන්න. තමයි ඉතින් ගම්වල ජීවිතය. අර දෙන්නෙක් ඉන්නවා. දැක්කද? හරිම ලස්සනයි. ඔව් ඉතින් ඒ අලි දෙන්නත් බලලා ඉතින් ටිකක් දුර යනකොට ඉතින් අපිට තව ටිකක් දුර යද්දී ඒ නාටිකල වැව හම්බ වෙනවා. ලොකු වැවක් ඒක. හරි අපි යමු එහෙට. හරිම ලස්සන පරිසරයක්. මොකද මේ ඊදරේද වැහලා ආය නිසා මේ මුළු පැත්තම ගස් කොළන් නිකන් ලස්සනට දළු දාලා තියෙනවා වල් පැල ඇටි පව. ඉතින් හරිම ලස්සන පරිසරයක්. අදත් අවශ්‍යයි වහී වගේ. යමු අපි ඉස්සරහට. ඔව් ටිකක් දුර එද්දි මේ ලස්සනට වතුර ගලා යන තැන. ඇත්තේ අලුතෙන් වගා කරලා ගන්නේ කවුපි වගේ දේවල් තමයි ඉතින් මොනවා කරත් සාමාන්‍යයෙන් හවස 4 5 6 වගේ වෙද්දී මේට අලියනවා මේ ඇලෙන් තමයි වෙන්නේ. ඇලපැන්න කියන්නේ අලින් ඉතින් ගොඩක්ම ළඟයි. මේ ගාවට මිනිස්සු පරිස්සම් කරන අට්ටාල ගහගෙන මේ හරිම පරිස්සමෙන් තමයි මිනිස්සු වැඩ කටයුතු කරන්නේ. මේ තමයි දියබෙදුම කියන ස්ථානය. මෙතනින් මේ ප්‍රදේශ කිහිපයකට මෙතනින් වතුර දෙනවා. දියබෙදුම කියන්නේ මේ හරියට. බලන්න ඉතින් අදිම දවස්වල මහවැලිය
පාර නම් ටිකක් කැඩලා තියෙන්නේ. ඉතින් අපි හිමීට යනවා ඉතින් මේ. අහසේ ලස්සන බලන්නකො. ලස්සනද වටපිටාව පරිසරය. ඔන්න ඉතින් වනජීවි කාර්යාලයක් තියෙනවා ඉස්සරහ. බලන්න. නාඩිගල වනෝද්‍යානය නාඩිගල වනජීවි කාර්යාලය සොරි කම්බි ගහලා ඉතින් හැමතැනම තියෙන්නේ. ඔන්න දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ නාඩිගල වැව ළඟට තමයි. තියෙන නාඩිගල වැව කල්ල බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන වැවක්. එහා පැත්තේ කඳු පන්තියක් තියෙනවා. ඉතින් මෙතන පොඩි දුප්පතක් වගේ කෑල්ලක් තියෙනවා. මේ පැත්තේ වෙල්යාය මේ. ඔන්න බලන්න. කියන බලන්න ලස්සනද කියලා. හරිම ලස්සන තැනක්. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් මේ වගේ තැනක්. හරි ලස්සන තැනක්. මේ නාරිකල කිව්වම මේ ආදිවාසී ජනතාවක් ඉන්නවා මේ. පොළොන්නරු වේදම් මහියංගන යන අතරතුර මැදගමින් ඇතුළට දාලා ඔයාලට එන්න පුළුවන් මේ පාරට.